සූදානම් වෙන්නේ. මේ ලස්සන අලුත් අවුරුදු සිරිය හරි ලස්සනට වැජුණා තියෙන පරිසරයකට වෙලා 2025 උදාවන සිංහල ඉන්දු අලුත් අවුරුද්ද Leaf Child Development Academy එකේ අපේ චූටි නංගිලා මල්ලිලා එක්ක සංකේතාත්මකව සමරන්නයි. ඉතින් නංගි අපි මේ සූදානම් වෙන්නේ ආගමික අවස්ථාව සංකේතාත්මකව ඉදිරිපත් කිරීම සඳහා පන්සල් ලෑම ඉදිරිපත් කරන්න. ඉතින් නංගි සාමාන්‍යයෙන් ගෙදරට ලිපිගෙන මෙලවීම සිද්ධ වෙන්නේ ගෙදර ගෘහමූලිකයා අතින්. එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට තමන්ගේ මෑණියන්ගේ අතෙන් තමයි ලිපිගෙන මෙලවීමේ කාර්ය සිද්ධ වෙන්නේ. කිරිතිරේවා නව වසරේ කිරිතිරේවා නව වසරේ ප්‍රීතියෙන් සාමයෙන් පානගා ජය මගේ ප්‍රීතියෙන් සාමයෙන් පානගා ජය මගේ සතුට සාගරේ ගිලෙමු මේ නව වසරේ සතුට සාගරේ ගිලෙමු මේ නව වසරේ කිරිතිරේවා නව වසරේ කිරිතිරේවා නව වසරේ
වෙලන්නට මොකක් ගෙනෙන්නේ කෙක්ක වෙලන්නට මොකක් ගෙනෙන්නේ රත්තරනී රා කෙන්ද ගෙනෙන්නේ රත්තරනී රා කෙන්ද ගෙනෙන්නේ මගට කන්න තනබත් මුල උයා ගන් කොනෑනෝ උහුල් සමග කිරිය මුලද උයා ගන් කොනෑනෝ නාගස යට සපු ගස කප්පාලා පොලිඳ පෝරුවක් හොඳට සදාලා පොලිඳ පෝරුවක් හොඳට සදාලා ආතේ මුලද වල වල්නෙර පානේ ආතේ ඔලිද හොර නැතිව ගෙනේනේ නෙතේ බැල්ම තොර නැතිව බලානේ දෙන්නා දෙපිල හිඳ ඔලිද කෙලීනේ දෙන්නා දෙපිල හිඳ ඔලිද කෙලීනේ ඔලිද තිබෙන්නේ කොයි කොයි දේසේ ඔලිද තිබෙන්නේ බංගලි දේසේ කෙනක් සදන්නේ කොයි කොයි දේසේ කෙනක් සදන්නේ සිංහල දේසේ ඉගෙනු ගිය පුංචි නෑනු කුමත් ඇවිත් රබාන ළඟ වාඩි වියන්කෝ ඉදිරියට අපිට කරන්න තියෙන අවුරුදු ක්‍රීඩාවලින් ඔවුන්ට විනෝදාත්මක හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ නිදසමක කල්පනා කරන්නේ. අපි සාමාන්‍යයෙන් පොතේකට වතුර පුරවනවා. එම පුරවන්නේ උදේ අනාගතය ගැන බලන වතුර පොඩ්ඩක් අඩු වෙලාද කියලා. වතුර සම්පූර්ණයෙන්ම තියෙනවනේ ඉතිරි අනාගතේ අපිට කිසිදු කරදරයක් නොවනවාද කියලා ඇතැමුන්ගේ මතයක් වෙනවා. පුරුදු කිරීම සඳහා සංකේතාත්මක වූ මෙම චාරිත්‍ර වාරන්ත්‍රය ඉදිරිපත් කරන්නේ ඒක තමයි මෙම චාරිත්‍ර වාරන්ත්‍රය ඉදිරිපත් කරන්නට තිබිච්ච ලොකුම අභිප්‍රායත් ඒක තමයි.
ගෙඩිය තෙලේ නටයි කාටත් බැරි කොණ්ඩ කැවුම් නැන්දා උයනවා හැඩ කර කර කොණ්ඩේ ගන්නවා හැඩ කර කර කොණ්ඩේ ගන්නවා
ගෲප් එකේ අය. ඉතින් කවුරු ජයග්‍රහණය කරයි දන්නේ නේද අක්කේ? කවුරු ජයග්‍රහණය කරත් අවුරුදු ක්‍රීඩාවක තියෙන ප්‍රධානම ප්‍රාර්ථනාව තමයි ජය පරාජය දෙකම එකසේ සලකා කටයුතු කිරීම. ඉතින් කවුරු ජයග්‍රහණය කරත් අපේ මේ ප්ලේ ගෲප් එකේ නංගිල මලිලා ඕනම කෙනෙක් ජයග්‍රහණය කරා විදිහට තමයි අපි සලකන්නේ. අනිවාර්යෙන් නංගි. ඉතින් මෙතන ඉන්න හැම නංගි මල්ලි කෙනෙක්ටම තමන්ටම කියලා දක්ෂතාවයක් තියෙනවා. ඉතින් ඒ දක්ෂතාවයන් උරගා බැලීම එක විදිහකට මේ අවුරුදු ක්‍රීඩාව ඔන්න තරගය පටන් ගත්තා. ඔන්න දිරිමත් කරන්න හොඳ අත්පොලසන්නාරයක් ලබා දෙන්න. ඔන්න මුලින්ම මල්ලි කෙනෙක් ආවා. ඔන්න ඊට පස්සේ නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඔන්න ඔක්කොම අය ආවා. ඉතින් මල් ඒ වගේම පළතුරු වර්ග, කැවිලි වර්ග මේ හැදුරක් වගේ එකක අතුරුලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මේ කැවිලි තේරීම තියෙන්නේ. තරඟ කරුවන් දිහා බලද්දී අපිට පේනවා එක නංගි කෙනයි මලිලා නම් ගොඩාක් ඉන්නවා. ඉතින් අපිට දැන් තව ටීකින් බලන්න පුළුවන් කවුද ඇත්තටම ජයග්‍රහණය කරන්නේ කියලා. ඔන්න තරගේ පටන් ගත්තා. ඔන්න දැන් කට්ටිය තෝරන්න යන්නේ කැවිලි. ඔන්න ආව එක්කෙනෙක්. නංගි කෙනෙක්ව මල්ලි කෙනෙක්ව ඇස බැඳීමට සූදානම් වෙනවා. ඉතින් මේකෙන් කවුරු ජයග්‍රහණය කරන්නේ යන්නේ? ඒ අවස්ථාව නම් ගිලිහුණා වගේ තමයි නංගි පේන්නේ. කොහොම වුණත් තව තරගකාරයෝ ගොඩාක් ඉන්නවා. ඔන්න ඉතින් තරග පටන් ගත්තා. එක නංගි කෙනෙක් ගියා. මොකක් වේද බලමු. ඔන්න නංගි ඉරියට ගියා. ඔබ කාගේ කීර්ති වේවා අපි බලමු මේ සැරේ මොකක් වේද කියලා. ඔන්න කලින් සැරේ නම් අපිට දෙවැනි තරගකරු වගේ ළඟට ගිහින් පොඩ්ඩක් අසාර්ථක වුණා. ඒක කමක් නැහැ. මේ සැරේ අසාර්ථක වුණා. බලමු ඊළඟ සැරේ. බලමු ඔන්න මොකද වෙන්නේ කියලා. පෙරණාකාරෝලා ඉස්සෙල්ලා කිව්වා වගේ නංගි කුතුහලය තමයි දැනෙන්නේ. දැන් අපි මේ බලන්න යන්නේ නංගි කෙනෙක් ජයග්‍රහණය කරයිද? එහෙම නැත්නම් මල්ලි කෙනෙක් ජයග්‍රහණය කරයිද? ඉතින් දැන් සමහරක් නංගිල මලින මේ කණාමුට්ටි ගහන්නේ හරි අමුතු Tamanට හිමි උපක්‍රම වලින්. අක්ක දැක්කද කලින් තරගකාරයෙක්ගේ එහෙම උපක්‍රමයක්? මම නම් එහෙම එකක් හැබැයි මට දකින්න ලැබුණේ නැහැ. යලපෙන විදියට කරොත් එහෙම ඉස්සෙල්ලම මුට්ටියට ගහන්න පුළුවන් වෙනවා. ඒ වගේ කෙනෙක්ම තමයි අනිවාර්යෙන් මේ කණාමුට්ටි විදිහේ තරගේ ජයග්‍රහණය කරන්නේ. හැබැයි නෝ හොර වැඩ නම් කරන්න හොඳ නෑ. කො ජයග්‍රාහිකාවක් හම්බුනේ නම් නෑ. මේ සැරේ මොකද වෙයිද කියලා. සිත්වල එරබදු මල් පිපිලා දැන් කොට ඊළඟ තරගේ තමයි පටන් ගත්තේ. අලියට ඇස දෙවීම. බලමු කවුද හරියටම අලියට හැදියන්නේ කියලා. තන තන රවුමට ඉඳගෙන ඉඳ හිට එබිකම් කර කර තන තන රවුමට ඉඳගෙන ඉඳ හිට එබිකම් කර කර හරියටම වැරදි ඇහැ තියෙනවා. ඉතින් තාම අපිට හරියටම අලියට ඇහැ තියෙන තැනක තිර තියන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න බැරි වුණා. නමුත් ඇහැට ආසන්නව තිර තියපු අපේ පුංචි නංගිල මාලිලා නම් ඉන්නවා.
ඉතින් බලමු මොනවා වේද කියලා. වැනි මොර මල් පිපුණු රැට තරගින් අන්තිම ලාමින මල් ටිකක් වැනි මොර මල් පිපුණු රැට කජු කුලන් ඉදුණු දාට යන්නේ සිත් නම් සංගලනා කවුරුවත් නැහැ. හැබැයි තව තරගකාරයෝ තව තරගකරු ගොඩක් ඉන්නවා. බලමු මොකක් වේද කියලා. කොපර පිපිනා ඉතින් නංගි අල්ලයට ඇස් තිබීමේ තරගය මේ විදිහට සිද්ධ වෙද්දී ඊළඟට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තරගය ගැන මතක් කළොත් ඊළඟට ඉදිරිපත් කරන්නේ KG ක්ලාස් එකයි නර්සරි ක්ලාස් එකයි කබ ඇදීමේ තරගය ක්‍රියාත්මක වෙන්න සූදානම් වෙනවා. නමුත් තවමත් අලියට හැස තිබීමේ තරගයේ නිමාවක් නැහැ. තුන්ඩු පැනලා නැටුවෙත් අපි තමයි ඉදිරිපත් වෙන්නේ. නමෝ බලන් ඉන්නේ මම කුතුහලේ මොකක් වේද දන්නේ. හරිම වැඩේ අද ළමයින්නේ වනොදන්නා වයි වාරණ සෙල්ලම් ඇහැල මලින් ගස් පිඩිලා බලන්න හරි ලස්සනයි අඹරබුටන් ජම්බු ඉදිලා අද හැමතැන හරියටයි නොබ ගස් යට මල් හැලි සුවදත් හැමදනේ වලි කුකුලන් හඩලන අහන් හරි හිතයි වලි කුකුලන් හඩලනකොට අහන් ඉන්න හරි හිතයි ගස්වල දළු සෙලව කොට ඇඟට හරිම සීතලයි ඉකිලෙන අර සමලලයි අල්ලන්නට බැරි හැඩයි ඉකිලෙන අර සමලලයි අල්ලන්නට බැරි හැඩයි අනංගි නම් මොකද්ද? හේ හසන්යා ඉතිරි කියන්නකෝ අපිට ලස්සන සින්දුවක්. නන්වන් පාටයි සමයා ලෝස්මලි තනිදිය කියලා ආයෙත් එවිද ඒ සමයා නවේ තනිබන්තා හරිම ලස්සනයි. ඉතින් එනංගිටත් අපි හොඳ අත්පල සන්නාදයක් ලබා දෙමු. තාම ඉතින් නංගි අපේ ගුරු මණ්ඩලයේ සහයෙන් අපේ මේ පුංචි නංගිලා මල්ලිලා කණ්ඩායම් වලට බෙදීමනේ සිද්ධ වෙන්නේ. කොහොම වුණත් තව සුළු මොහොතකින් පබලදීමේ තරගය ආරම්භ වෙනවා. තරගය ආරම්භ වුණාවෙන් අනතුරු අපි තීරණය කරමු අපිට වඩා ඉතින් අපේ පුංචි නංගිලා මල්ලිලා ගොඩක් දක්ෂයිනේ. අපි බලමු කවුරු ජයග්‍රහණය කරයිද කියලා. මේ අවස්ථාවේ අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරගයට KG ක්ලාස් එකේ නංගිලා මල්ලිලා තමයි සහභාගී වෙන්නේ. වාගේ නම මොකක්ද? සංජි එක දවසක් කුඹි පොඩිත්තා කොස්කොල ඇඳ උඩ නිදියා ගත්තා අහස කළු වුණා වහින්න ගත්තා කුඹි පොඩිත්තා අඬන්න ගත්තා අම්මට ඇහුණා දුවගෙන ආවා කුඹි පොඩිත්තා නලවා ගත්තා ස්තුති. හරිම ලස්සනයි. මගේ නම ගුරුතරු. මං අද කියන්න ආවේ සින්දුවක්. මගේ පොඩි තාරා පිපි ගෑවා හොට රතු පාටයි ඇඟ සුදු පාටයි අර පේන සීතල වතුර අත්තතු ඵලමි පීන
කෙල්ල හරි දිගයි ඇඟේ ලප ගොඩයි ගොළු මාමා වැටට උඩින් අපේ දෙස බලයි ස්තුතියි හරිම ලස්සන ගීතයක්. ශක්තිය අද මම මෙතනට ආවේ බින්දුවක් කියන්න කිරි සුදු හාවා තන ආවා එළවලු කොටුවේ තලු කොළ කෑවා දැක්ක මගේ පඹය විය වෙවුලා වැටට ඉන්නෝ පෙරලා දිවි ඉතුති හරිම ලස්සනයි. මගේ නම දුල්සර මම අදාවේ සින්දුවක් කියන්න රෝස මලේ නටුවේ කටු වඹ බඹර ඔහොම හිටු නටුවලවේ මල සින්දිමි මම ළමයා පැරි උරමි ස්තුති මගේ නම උත්මි අද මං කියන්න ආවේ සින්දුවක් ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රබුටන් ජම්බු ඉදිලා අද හැමතැන හරි හැඩයි නොබ ගස් යට මල් හැලිලා සුවඳක් හැමදැනේ සුවඳක් හැමදැනේ වලි කුකුලන් හඩලන කොට අහාවේ හරිතයි වලි කුකුලන් හඩලන කොට අහින්න හිතයි ගහනදලු සෙලවෙන කොට ඇඟට හරි සීතලයි ඇඟට හරිම සීතලයි ඉකිලෙන අර සමලලයින් අල්ලන්නට බැරි හැඩයි ඉකිලෙන අර සමලලයින් අල්ලන්නට බැරි හැඩයි ස්තුති හරිම ලස්සනට නංගි කිව්වා. හැබැයි විනිශ්චය මණ්ඩලයට නම් මේ අවුරුදු කුමරා කුමරිය තේරෙන්න පොඩ්ඩක් අපහසු කාර්යයක් තමයි වෙන්නේ. තෙන්දලයනා ගමගේ මං අද කියන්නාවේ සින්දුවක් චුට්ටම් බච්චිච්චා දංගෙඩියක් දැක්කා චූටි හොටෙන් එන්න චුට්ට කෑවා බන්දි ගෙඩිය ආවා අම්මා ළඟට දිව්වා හරිම ලස්සන ගීතයක්. ඉතින් ඔන්න මේ විදිහට අවුරුදු කුමරා කුමරිය තරගයේ නිමා වෙනවා. ඔයා කිව්වා වගේම නංගි මේ සැරේ නම් විනිශ්චය මණ්ඩලයට ලේසි වෙන එකක් නෑ. හරිම අමාරු කාර්යයක් මේ පුංචි නංගිලා මලිලා අතරින් අවුරුදු කුමරා කුමරිය තෝරගන්න එක. මොකද අනිත් එක අපේ නංගිලා මල්ලිලා හරි ලස්සනයි. ඒ වගේම ඒගොල්ලෝ ඉදිරිපත් කරපු ගීතයක් හරිම ලස්සනයි. එහෙනම් විනිශ්චය මණ්ඩලයට අපහාස වෙනව නෙවෙයි ගොඩක් අපහාස වෙනවා. ඔන්න එහෙනම් අවුරුදු කුමරා කුමරිය තරගයෙන් අවුරුදු කුමරිය වෙන්නේ උත්මි නංගි. ලකුණු 93ක් ලබාගෙන උත්මි නංගි අවුරුදු කුමරිය බවට පත් වෙනවා. සුබ පැතුම් ඔබට පුංචි නංගි. ඉරි ඉතිරෙන්ටයි රටවැසියන්ගේ ඉතින් ඔන්න අවුරුදු කුමරා කවුද? හැමෝම ආසාවෙන් බලන් ඉන්නේ මං වෙයි කියලානේ. ඩොඩ්ඩි ඩොඩ්ඩි. ඉතින් හැමෝම එක ලකුරින් දෙකෙන් තමයි වෙනස් වෙලා කියන්නේ. ඒ කියන්නේ හැමෝම හරිම ලස්සනයි. හැමෝම හරිම ලස්සනට ඉදිරිපත් කළා. 2025 අවුරුදු කුමරා වෙන්නේ ලකුණු 93ක් ලබා ගනිමින් තේරුසල් බලමු. අවුරුදු කුමරිය වෙච්චි උත්මි නංගිට ඒ වගේම අවුරුදු කුමරා වෙච්චි තෙනුච මාලිය උණුසුම් සුබ පැතුම් කරනවා. සිරිලක පිරි අවුරුදු සිරිමේ
කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිගේ තාච්චි හැටට නතන කොණ්ඩ කෙවුම් රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා සිතගේ පැතුම් මිටුවේ මුවගේ සිනහවැහේ සිරිලක පිරි අවුරුදු සිරීමේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිලක